ලෝකයේ දැඩිම ඝන අන්ධකාරයකින් යුක්ත කිසිදාක ලෝකයාට හෙළි කර ගැනීමට අපහසු රහස් වලින් යුක්ත බ්ලැක් හෝල් කළු කුහර ඒ වගේම බුදුදහමේ සඳහන් වෙන ලෝකාන්තරික නිරය මේ දෙක එකට සම්බන්ධ කරලා කතා කරන්නේ ඇයි කියන හේතුව ඔබට ඉදිරියේදී පැහැදිලි වෙයි කියලා හිතනවා. ඉතින් අපත් සමග රැඳී සිටින්න කියලා ආරාධනා කර සිටිනවා. නූතන විද්‍යාවට අනුව ගත්තොත් මෙම කළු කුහර ගැන මුලින්ම හොයාගන්නේ 18 වන සියවසේ විසූ දාර්ශනිකයෙක් වන ජෝන් මිෂෙල් විසින්. මේ විද්‍යාඥයන් හොයාගන්නවා සෑම චක්‍රාවාට 3ක් මැද්දෙම දැවැන්ත කළු කුහරයක් ඇති බව. පසුකාලීනව ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ Theory of General Relativity සාපේක්ෂතාවාදය මෙම කළු කුහර නැත්තම් බ්ලැක් හෝල් ගැන පැහැදිලි අධ්‍යයනයක් කිරීමට අවස්ථාවක් ලබා දෙනවා. විද්‍යාඥයන් විසින් හොයාගන්න මේ කළු කුහරයේ වටේ පවතින ප්‍රදේශය ඉවෙන්ට් හොරයිසන් කියලා තමයි නම් කරන්නේ. මේ වටේ පවතින බවුන්ඩරි එක නැත්තම් ඒ සීමාවේ ගුරුත්වාකර්ෂණය කෙතරම් බලවත්ද කියලා කියනවා නම් විශ්වයේ කිසිම දෙයකට මේ කළු කුහරවල ඉවෙන්ට් හොරයිසන් එකෙන් ගැලවිලා ඒ අසලින් ගමන් කිරීමට හැකියාවක් නැති බව තමයි විද්‍යාඥයන් ප්‍රකාශ කර සිටින්නේ. කොටින්ම කිව්වොත් ආලෝකයටවත් මේ ඉවෙන්ට් හොරයිසන් අභිබවා යන්න හැකියාවක් නැහැ. ආලෝකය පවා මේ විශ්වයේ පවතින දැවැන්ත කළු කුහර තුලට අවශෝෂණය කරලා ගන්නවා. ඒ වගේම විද්‍යාඥයන් විසින් විශ්වාස කරනවා කුමක් හෝ මේ ඉවෙන්ට් හොරයිසන් එකෙන් කළු කුහරයක් තුලට ගමන් කළොත් නැවත කිසිදාම ඒම වස්තුව එළියට පැමිණීමක් බලාපොරොත්තු වෙන්නත් බැරි බව. යමෙක්ට මෙම ඉවෙන්ට් හොරයිසන් එක අභිබවා යන්න ඕනේ නම් ගුරුත්වාකර්ෂණ බලයට වඩා වැඩි වේගයකින් ගමන් කළ යුතු වෙනවා. මෙම බ්ලැක් හෝල් එකකින් කිසිවක් ඒ තුලට වැටෙනවා අපිට මේ ජීවිත කාලයේදී නම් කිසිදා නිරීක්ෂණය කිරීමට හැකියාවක් නැහැ. මොකද කිව්වොත් මේ ඉවෙන්ට් හොරයිසන් එක අසලදී කාලය ඉතාමත් සෙමෙන් තමයි ගමන් කරන්නේ. කාලය නොයන තරම්. කාලය ඉතාමත් මන්දගාමී වෙනවා කියලා තමයි මේ විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ. ගෙම මෙහි පවතින අධික ගුරුත්වාකර්ෂණ බලය නිසා කිසිවෙකුටත් මේ කළු කුහරයකට කවදාවත් ලං වෙන්නට නම් හැකියාවක් නැහැ. ඒ නිසා තමයි මං කලින් සඳහන් කරේ හැමදාම ලෝකෙට රහසක් වෙලා යන්න පවතින සංසිද්ධියක්ද කියලා මේ කළු කුහර කියලා කියන්නේ. විද්‍යාඥයන් විශ්වාස කරනවා මේ කළු කුහර නිර්මාණය වෙන්නේ තරුවක් එහි ආයු කාලය අවසන් වීමෙන් පස්සේ දැවැන්ත පිපිරීමකට ලක් වෙන බව. මෙම දැවැන්ත තාරකාවන් මිය යනකොට මේ බ්ලැක් හෝල් නිර්මාණය වෙද්දී ගැමා කියලා කිරණකුත් මේන් පිට වෙනවා. මේ පිට වෙන කිරණවල බලය සූර්යාගේ බලය අභිබවා යනවා කියලා තමයි වුන් ප්‍රකාශ කරන්නේ. ඉතින් සූර්යාට වඩා 8 ගුණයේ සිට 10 ගුණයකට වඩා වැඩි තාරකා ඒවායේ සියලු ඉන්ධන ඒ කියන්නේ හයිඩ්‍රජන් අවසන් වෙච්ච පසු තමයි මෙසේ පුපුරා ගොස් මිය ගිහින් බ්ලැක් හෝල් එකක් බවට පත් වෙන්නේ. එහිදී දැනගත යුතු වැදගත් කරුණක් තියෙනවා. ඒ කියන්නේ සියලුම තාරකා මිය ගිහින් මෙසේ බ්ලැක් හෝල් එකක් බවට පරිවර්තනය වෙන්නේ නැති බව. ඉතින් මේ විද්‍යාඥයන් 2019 මේ ඉවෙන්ට් හොරයිසන් නම් දුරේක්ෂය මගින් කළු කුහරයක් ප්‍රථම වතාවට ඡායාරූපයට නංවා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ තමයි M87 කියන මන්දාකිනිය මධ්‍යයේ පවතින කළු කුහරය. මේක අපේ චක්‍රාවාටයේ නෙමෙයි තියෙන්නේ. මේක වෙනත් මන්දාකිනියක පවතින කළු කුහරයක් තමයි දුරේක්ෂය හරහා ඡායාරූපගත කර ගැනීමට ඔවුන් සමත් වෙන්නේ. ඒ වගේම 2022 මැයි මාසයේ විද්‍යාඥයන් සමත් වෙනවා මේ අපගේ මන්දාකිනිය මැදදී ඇති අති දැවැන්ත කළු කුහරයේ පළමු ඓතිහාසික ඡායාරූපය ලබා ගන්න. අපේ මේ මන්දාකිනියට අයත් කළු කුහරය නම් කරනවා සැජිටාරියස් A කියන නමින්. ඒ වගේම ඔවුන් තව සොයා ගැනීමක් කරනවා මේ අපේ අයත් වන මන්දාකිනියට අයත් කළු කුහරය ඉතාමත් දැවැන්ත එකක් බවත් මෙහි එක්තරා කුතුහලය දනවන සිදුවීමක් ලෙස අනිත් කළු කුහරට වඩා මේ කළු කුහරය තුල විශේෂත්වයක් තියෙනවා. එකක් තමයි මේ පමණට වඩා නිශ්ශබ්දතාවයකින් යුක්තයි කියලා. ඒ වගේම මේ කළු කුහරය වටා සිසිල් වායු ප්‍රවාහයක් තියෙනවයි කියලත් ඔවුන් හොයා ගන්නවා. එමගින් මෙම කළු කුහරය වටා ඇති පරිසරයේ කෙබඳු එකක්ද යන්න යම් අවබෝධයක් ලබා ගැනීමට රුකුලක් වෙනවා. මේ කළු කුහර වටේ සුළි කුණාටු මෙන් පවතිනවා. ඒ කියන්නේ මේ හොරයිසන් එකේ අධික ගුරුත්වාකර්ෂණයක් සහිත සුළි කුණාටු තමයි පවතින්නේ. විද්‍යාඥයන් විසින් මේ බ්ලැක් හෝල් නැත්තම් කළු කුහර ගැන සිදු කරගත් අනාවරණයන් ඉතාමත් සංක්ෂිප්ත ලෙස අපි දැක්කුවා. දැන් අපි බලමු මීට අවුරුදු 2500කට කලින් තථාගතයන් වහන්සේ අන්ධකාර ආකාශ කුහර ගැන මොනවද කියලා තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2600කට කලින් මේ සම්බන්ධයෙන් දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ අන්ධකාර කළු කුහර ලෝකාන්තරික නිරය කියලා තමයි හඳුන්වන්නේ. සක්වලවල් 3ක් අතරෙහි වැස්මක් නැති
අඳුරෙන් පිරී ගිය සූර්යාගෙන් චන්ද්‍රයාගෙන් ආලෝකය නොලබන යොදුන් 8,000ක් පමණ දිගපළලකින් යුක්ත ආකාශ කුහරයෝ ඇති බව මේවා දැඩි සුවිතලකින් යුක්ත බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මෙහි උපදින සත්වයන් මේ සක්වල බිත්තිවලේ වවුලන් මෙන් එල්ලිලා සිටින බවත් ඔවුන් දිග නියපොතු වලින් සමන්විත වන බවත් මොවුන්ගේ ආයු කාලය ඉතාමත් දීර්ඝ වන බව ගව් 3ක් පමණ දීර්ඝ වන බව තමයි සඳහන් වෙන්නේ. මොවුන්ට උඩ යට කොහෙවත් පේන්නේ නැහැ. ඝන අන්ධකාරයකින් තමයි යුක්ත වෙන්නේ. ඉතින් පහළට වැටෙයි කියන බයට මේ සත්වයන් මේ සක්වල බිත්තිවල තමයි එල්ලිලා ඉන්නේ ඔවුන්ගේ දිග නිය උපයෝගී කරගෙන. මේ සත්වයන් මෙසේ සක්වල බිත්තිවල එල්ලිලා බඩගාමින් යද්දී වෙනත් සත්වයන්ට ස්පර්ශ වෙනවා කියලා කියනවා. මෙසේ ස්පර්ශ වුණාම ඔවුන් හිතනවා මේ ඔවුන්ට ලැබිච්ච ආහාරයක් කියලා. ඉතින් එකවර ඔවුන් පොරබදින්න යද්දී මොවුන් එතනින් පල්ලෙහාට වැටිලා මේ අයිස් සහිත අධික සීතල ජලයකට පතිත වෙලා ඒ පතිත වුණ අවස්ථාවේම මේ සීතලට පිලිසිලා ඇකිලිලා යන බව තමයි බුදුදහමේ සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් මහා අපදාන සූත්‍ර අටුවාවේ ඊටමත් ස්වල්ප වශයෙන් සංයුක්ත නිකායේ අන්ධකාර සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. මෙසේ මේ සත්වයේ ඝන අන්ධකාරයෙන් යුක්ත ආකාශ කුහරයන් වල බිහි වෙන්න මොන වගේ කර්මද කරන්න ඕනේ? මේක තමයි අපේ වීඩියෝ එකේ වැදගත්ම තැන වෙන්නේ. මේ සත්වයන් මෙතනට යන්නේ කොහොමද කියන එක ඒක ඉතාමත් වැදගත්. මේ මස්ලේ කයක් සහිතව වැරදි වැඩ කරගමින් නිද්දී මේ මානසිකත්වයට නිදහස් වීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකොට යම්කිසි පුද්ගලයෙක් මෙහෙම පව්පින් සුගති දුගති මව්පිය ගුණ මේ වගේ සම්බන්ධව වැරදි ආකල්ප දරාගෙන Taman ඉන්න ගමන් අනිත් අයවත් මේ වගේ වැරදි ආකල්පවල සමාදම් කරනවා නම් ඒක ඉතාමත්ම භයානකයි. මොකද අපේ ඇහැට පේන්නේ නැහැ, අපේ කනට ඇහෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ දේවල් පවතින්නේ නැහැ කියන එක නෙමෙයි. ඉතින් සමහර වෙලාවට අපි හිතන පතන ක්‍රම තුලින් අපි නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙන්න පුළුවන්. සමහර මිනිසුන් හිතනවා මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, දිව්‍ය ලෝකයක්, අපායක් නැහැ, බඹ ලෝකයක් නැහැ කියලා. ඉතින් මෙහෙම හිතන මිනිස්සුන්ට මේ එක ලෝකයකවත් හිමිකමක් නැතුව යනවා. ඔවුන් මෙම ලෝක සියල්ලටම විරුද්ධව කතා කරනවා. සිද්ධ නොවන හේතුඵල වලට පටහැනි දෙයක් ලෝකයට දෙනවා. ඔවුන් ලෝක ධර්මතාවයේ වසල කටයුතු කරන නිසා මේකට හේතුව විදියට උඩක් පේන්නේ නැති, යටක් පේන්නේ නැති, මෙතනින් එහාට මොනවද තියෙන්නේ කියලා නොපෙනෙන සක්වලවල් තුනක් මැද්දේ මහා ඝන අන්ධකාරයකින් පිරිච්ච ස්ථානයක තමයි ගිහිල්ලා හිර වෙන්න සිද්ධ වෙන්නේ. කවුද කොතනද ඉන්නේ මොනවද කරන්නේ කියලා කිසිම දෙයක් දන්නේ නැහැ. ඔවුන්ට එහි භයානක බව පමණයි දැනෙන්නේ. ඉතින් මේ ලෝකාන්තරික නිරය කොයිතරම් භයානකද කියලා කියනවා නම් ලෝක විනාශයකදීවත් මේ ලෝකාන්තරික නිරය විනාශ වෙන්නේ නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. අවීතියේ ඉන්න සත්වයාත් නිදහසක් ලබාගෙන බමලෝකයට යද්දී මේ ලෝකාන්තරික නිරය විනාශ වෙන්නේ නැතුව තාමත් දීර්ඝායුෂ මේ ලෝකාන්තරික නිරේ සත්වයන්ට ගෙවන්න සිද්ධ වෙනවා කියලා තමයි සඳහන් වෙන. ආයුෂ ගැන පැහැදිලි සඳහනක් බුදුදහමේ සටහන් වෙන්නේ නැහැ. මෙසේ මහා ආයුෂ ප්‍රමාණයක් ගෙවන සත්වයාගේ මේ ආයුෂ කාලය ගෙවෙන කාලයක් එනවා. මෙසේ ආයුෂ ගෙවනම ඔවුන්ට සිද්ධ වෙනවා ලෝකාන්තරික නිරයෙන් මිදෙන්න. ඔවුන්ගේ දෘෂ්ටියට අනුව බුදුබණක් අහන්න ලැබෙන්නේ නැති, ඒ සීමාවටවත් එන්න බැරි බුදුවරයෙක් පහළ නොවන මේ දසදහසක් සක්වලෙන් පිට සක්වලක ඔවුන් උප්පත්තිය ලබනවා. කාලාන්තරයක් ඒවායේ ගත කරන්න සිද්ධ වෙනවා කියලා තමයි. නමුත් ඒ කාලය කොයිතරම්ද කියලා සඳහනක් ලැබෙන්නේ නැහැ. ඉතින් කෙදිනක හෝ බුදුදහම සම්බන්ධයෙන් සුළුපටු දෙයක හෝ චිත්තප්‍රසාදයක් ඇති වෙලා තිබ්බා නම් බුදුදහම කෙරෙහි බුදුවරයෙක් කෙරෙහි චිත්තප්‍රසාදය ඒ හේතු වෙලා පුළුවන් ඔවුන්ට එම පර සක්වලවල් වලින් මිදිලා නැවත මේ මගුල් සක්වලක පහළ වෙන්න. මේ ලෝකාන්තරික නිරය කොයි තරම් ඝන අන්ධකාරයෙන් යුක්තද කියනවනම් බුදුවරයෙක් පහළ වෙනකොට විතරයි මේ නිරය ආලෝකමත් වෙන්නේ කියලා සඳහන් වෙනවා. ඒ ආලෝකමත් වෙන වෙලාවට මේ නිරයේ ඉන්න නිර්සත්වයන් දකින්නවලු Taman වගේම දුක් විඳින බොහෝ නිර්සත්වයන් මේ නිරයේ සිටින බව. ඉතින් මේ චක්‍රාවාට තුනක් මැද්දේ පිහිටි ඝන අන්ධකාරයකින් යුක්ත ඉරෙන් හඳෙන් එළිය නොවැටෙන වායු කලාපය තුල ගිහිල්ලා හිර වෙන්නේ නියත මිත්‍යා දෘෂ්ටික පිරිස්. කර්මඵල විශ්වාස කරන්න, Tamanට නොපෙනෙන දේවල් මේ ලෝකේ තියෙන බව විශ්වාස කරන්න, මෞපිය ගුණ විශ්වාස කරන්න. Taman ඒවා විශ්වාස කරන්නේ නැති වුණත් අනිත් අයව සමාදම් කරවන්න එපා. Taman නොදන්න දේවල් වල බොහෝ වෙලාවට මේ වගේ අකටයුතුකම් සිදු කරද්දී තමයි මේ ලෝකාන්තරික වැනි අති භයානක නිරයන් වල හිර වෙලා කල්ප කාලාන්තරයක් දුක් විඳින්න සිද්ධ වෙන්නේ. අවීතියටත් වඩා ඊටමත් භයානකයි කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද අවීතියේ ඉන්න සත්වයන්ටත් බුදුරජාණන් වහන්සේ නමකගේ, ජේසුස් වහන්සේ නමකගේ පිහිට ලබන්න හැකියාවක් තියෙනවා. නමුත් පර සක්වලකට විසි වෙනවා නම් යම්කිසි සත්වයක ඒක ඊටමත් අපරාධයක්.
ඉතින් මනුස්ස ජීවිතය ලැබිලා ඉන්න කාලේ තමයි මේ පව් පින් කරගන්න ලැබෙන්නේ. මේ අවස්ථාව මේ වගේ තැනකට යන්න හේතු සකස් කරගන්න එපා කියලා තමයි අපිට ඕගලන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ. ඉතින් අපි අද ගෙනාපු මේ වීඩියෝ එක ඕගලන්ට වැදගත් කියලා හිතනවා නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. තවත් මේ වගේ වැදගත් කාරණා වලින් ඉදිරියේදී හමු වෙනකන් ඕගලන්ට සුබ දවසක්.